දරුවන් සරණයි දරුවෝ හැම දිනාටම අද මම මේ දරුවන්ට පැහැදිලි කරන්නේ දෙවියන් උදෙසා සිදු කරන මුරුතැන් පූජාවක් ඔබට නිවසේදීම කොහොමද නිවැරදි ආකාරයට සකස් කරගන්නේ කියන එක ගැන. දෙවියන් උදෙසා යම්කිසි පූජාවක් සිද්ධ කරනකොට අනිවාර්යෙන්ම අපි ඒ පිළිබඳව ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ ගෞරවය ලැබෙන ආකාරයට අපි ඒ පූජාව සිද්ධ කරන්නට ඕනි. ඒත් එක්කම දැන් මේකෙදී අපි අලුත් මුට්ටියක් කහදියරෙන් සෝදලා පිරිසිදුව මේ සඳහා යොදා ගන්න ඕනේ. අනිත් අපි පාවිච්චි කරන භාජනත් ඒ විදියට කහදියරෙන් සෝදලා ඊටාම පිරිසිදු විදියට යොදා ගන්න ඕනේ. අනිත් කාරණාව තමයි අපි මේ පූජාව සකස් කරද්දී මුව ආවරණ දාගෙන අපි මේ දේවල් සකස් කරගන්නත් ඕනේ. විශේෂයෙන් නැව් මුට්ටියක් අරගෙන අපි මුරුතැන් පූජාවට එහෙම නැත්නම් කිරිබතක් සකස් කර ගැනීමට සුදුසු වර්ගයේ සහලක් පාවිච්චි කරන්න ඕනේ. එහිදී පූජාව සඳහා කිරිබත් සකස් කර ගැනීමේදී එලකිරි යොදා ගන්න ඕනේ. එලකිරි කියලා කියන දේ අපිට ලබා ගන්න අපහසු නම් එහෙම තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් විදියට කඩෙන් මිලදී ගන්නත් පුළුවන්. ඊළඟට හොඳට අපිට පුළුවන් නම් තැඹිලි වතුරෙන් සෝදන්න සහල් එක්කෝ එහෙම නැත්නම් පිරිසිදුව වතුරෙන් සෝදා ගන්න හොඳ පිරිසිදු වතුරෙන් සෝදා ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේකට කඩල, කවුපි, මුං ඇට, කජු මේ වගේ ධාන්‍ය වර්ග යොදාගෙන එලකිරි මිශ්‍ර කරලා මේ කිරිබත සකස් කර ගන්න. මේ පිස ගැනීමේදී අපිට දරලිපක් තියෙනවා නම් කුරුඳු දර ඊළඟට සුදු හඳුන් රත් හඳුන් දර ස්වල්පයක් එකතු කරලා ඒ හරහා ගිනි දැල්වගෙන ඒ ගින්දරින් කිරිබත් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් නිවසේ ගෑස් ලිපන්නන් තියෙන්නේ එකෙන් සකස් කරගන්න එක ගැටලුවක් නැහැ. ඊළඟට අවසානයේදී මේ හොඳට කිරිබත මිශ්‍ර කරගන්න සාමාන්‍යයෙන් අපි ලුණු යොදන්නේ නැහැ මේ කිරිබත් සකස් කිරීමේදී. ඊට පස්සේ අවසානයේදී මී පැණි හෝ කිතුල් පැණි මිශ්‍ර කරගන්නත් පුළුවන්. මේ විදිහට සකස් කරගත්ත කිරි ආහාර එහෙම නැත්නම් මේ මුරුතැන් බත ගැලපෙන භාජනයක පිඟානක එහෙම නැත්නම් ඒ සඳහා යොදා ගන්න පුළුවන් අර මැටි පාත්‍රයක් හරි එහෙම යොදාගෙන ඒකට යටට කෙහෙල් කොලයක් තවලා අරගෙන ගානට ඒ හැඩයට කපාගෙන එහෙම නැත්නම් නෙළුම් කොලයක් හරි පිරිසිදු කරලා අරගෙන ආදියරෙන් සෝදගෙන ඒක තැම්පත් කරලා ඒ උඩ ගැලපෙන විදිහට ඒ කිරිබත එහෙම නැත්නම් මුරුතැන් බත සකස් කරගන්න ඕනි. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි පිරිසිදුව පිළිවෙලකට මුරුතැන් බතක් සකස් කරගන්නේ. ඒක ඊටාම ගෞරවනීය විදිහට ඒ දෙවියන් උදෙසා පූජා කිරීමෙන් තව පුළුවන් මේකට අර සුවඳ වර්ග මිශ්‍ර කරගන්න පුළුවන්. එනසාල්, කාරාම නැටි වගේ ඒ වගේ සුවඳ වර්ගත් මිශ්‍ර කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඊටාම පිළිවෙලකට අපේ අර මුව ආවරණ පැළඳගෙන බොහොම ගෞරවයෙන් සකස් කරගන්න පුළුවන්. තව ඉතින් ගෞරවය දෙන්න පුළුවන් නම් අර උයන තැන ලිපට ඉහලින් යම්කිසි තිරයක් ඇදලා උඩින් පහළට විවිධ අපද්‍රව්‍ය වැටෙනක වළක්ව ගන්න පිරිසිදු ආවරණයක් යොදා ගන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට සකස් කරගත්ත මුරුතැන් පූජාවක් ගෞරවයෙන් ඕනෑම දෙවි කෙනෙක් විෂ්ණු දෙවියන්ට වෙන්න පුළුවන්, කතරගම දෙවියන්ට වෙන්න පුළුවන්, ඝන දෙවියන්ට වෙන්න පුළුවන්, සරස්වති මෑණියන්ට වෙන්න පුළුවන්,
පත්තිනි මෑණියන්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලක්ෂ්මී මෑණියන්ට වෙන්න පුළුවන්. මේ ඕනෑම ඔබ අදහන ඔබ ගෞරව කරන ඕනෑම දෙවි කෙනෙකුට එහෙ විදියට සාකස් කරගත්ත මුරුතැන් පූජාවක් ගෞරවයෙන් පූජා කිරීමෙන් ඔබට ඒ දෙවියන්ගේ ආශිර්වාදය නිසියාකාරයෙන් ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඒ විදිහට නිවැරදි ආකාරයෙන් මුරුතැන් පූජාවක් සකස් කරලා දෙවියන් උදෙසා පූජා කරලා ඒ ආශිර්වාදය ලබා ගන්න හැටියට කරුණාවෙන් සිහිපත් කරනවා. ත්වන් සරණයි.